අරාබි ජාතිකයන් හදන උඩු යටිකුරු මක්ලූබා බිරියානි කුකුල් මස් එක්ක එළවලු දාලයි හදන්නේ. අයිබෝන් අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අඩු තෙලේ අල පෙති කපලා ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. මෙන්න මේ ක්‍රමයට. කෝලිෆ්ලා මල් ගෝව ටිකත් මේ වගේ පොඩියට කඩලා ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. බීලුණුත් මේ ගානට පෙති කපලා ෂැලෝ ෆ්‍රයි කරලා පැත්තකින් තියාගන්නවා. ඒ ක්‍රමයටම තක්කාලි ටිකත් පෙති කපලා ෂැලෝ ෆ්‍රයි කරගෙන කැරට් ටිකත් ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. වම්බොටු ලොකු කරල් අරගෙන දිග අතට පෙති කපා ගන්නවා. ඒවත් ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. දැන් පේලියට ඔක්කොම අඩු කරලා තියලා ලුණු ගම්මිරිස් ටිකක් කලවම් කරගෙන උඩට මේ වගේ ඉහ ගන්නවා. දැන් අපි බිරියානි බත් එක උයා ගන්නයි යන්නේ. තෙල් ලිපේ තියලා තෙල් රත් වෙනකොට පොඩියට කපාගත්ත බීලුණු ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා තක්කාලි දාගන්නවා. මේක අර බෙදපු තක්කාලි ටික නෙවෙයි වෙනත්ම ටිකක්. දැන් මේ ටික පොඩ්ඩක් උයාගෙන බිරියානි මසාලා, මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, තෙල් දාලා කලවම් කරලා පැයක් තියලා ඒ චිකන් ටික තමයි මේ දාගත්තේ. දැන් විනාඩි 5ක් විතර උයා ගන්නවා. විනාඩි 5කට පස්සේ චිකන් ටික පැත්තකට අරගෙන දැන් මේකේ තව වතුර ඉතුරු වෙලා තියෙනවනේ. තව වතුර කෝප 3.3 කාලක් දාන ඔක්කොම වතුර කෝප 5මාරයි. මේ සේරම දාලා පොඟව ගත්තු බාස්මති හාලුත් දාලා උයා ගන්නවා. විස්තරාත්මක වීඩියෝ එක channel එකේ තියෙන යට තියෙන link එක ක්ලික් කරලා සම්පූර්ණ වීඩියෝ එක බලලා උයා ගන්න. විනාඩි 13ක් බත් එක උයාගත්තා. බත් එකේ චුට්ටක් තෙත ගතියක් තියෙන්න ඕනේ. අපි මේ බත් එක අනිත් පැත්ත ගහන නිසා. දැන් අපි බෙදගත්තු එළවලු චිකන් වෙනත් සාස්පානකට මෙන්න මේ ක්‍රමයට අහුරලා බත් වේපු සාස්පානෙන් බත් ටිකක් අරගෙන චිකන් එක වහනවා. ඊළඟට ආයෙත් අල ලුණු වම්බුටු තක්කාලි මේ විදිහට ආයෙත් තට්ටුවක් අහුර ගන්නවා. ඒ විදිහට අහුර ගත්තට පස්සේ ආයෙත් අන්තිම බත් තට්ටුව දාගෙන නටන වතර කෝප භාගයක් විතර මැදට දාගෙන උන්න ඔහොම ටිකක් වෙලා වහලා ලිප උඩ තියලා උයලා ඊළඟට මේ වගේ අනිත් පැත්ත හරවනවා. දැන් අපි ඇතුලේ බත් දැම්මේ තද කරලානේ. පොඩ්ඩක් තට්ටු කරලා බොහොම හිමිහිට මේ ක්‍රමයට උස්සන්න. උත්සවයකට මේ වගේ උයන්න හරිම හොඳයි. මේ විදියට උඩට ලස්සනට තියලා සරස ගන්න පුළුවන්. ඊළඟට මම ගකින් සලාදයකුත් හැදුවා. ඉතින් මේ බත් එකට මොකොත් මොන වෙන්නේ නැහැ. එළවලු, චිකන් ඔක්කොම තියෙනවා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. ආහා හරිම රසයි.